ඉතින් සාදරයෙන් පිළිගන්නවා අපේ SYL සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එකට. අපි අද කරන්න දන්නේ අයන් නාම එකක් හදාගන්න එක. කලින් එපිසෝඩ් එකේදී අපි කරේ පොඩි ෆාම් එකක් හදාගත්ත එක කැම්පස් ලෙසින්වත් විදියට. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් ඒකත් බලන්න. කොහමද අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතාවක් නෑ අපි යමු වීඩියෝ එකට. ඉතින් ආයමත් අපි වෙලෙට වෙල ඉස්සල්ලාම කරන්න ඇදුවේ මොකුත් කරන්න තියක් තිබෙන ඇත්තම කියනවා ඒ වැස්සක් පඩ කරන්න තමයි තිබ්බේ. ඉතින් ඊට පස්සේ වෙන වැඩක් කරන්න තිබ්බේ නැති නිසා අර කලින් අදපු ෆාම් එකේ පොඩි අඩුපාඩු බිත් ටිකක් බැන්දා. ඊට අමතරව රම්මනන් දේවල් ටිකක් කර කර කාලෙක තමයි ඉඳලා තින්නේ වැස්ස බලනකම්. හැබැයි කාලේ කෑව කියන්නත් බෑ වෙලේ ෂීල්ඩයක් හදාගෙන තිබ්බා. ගස් කපලා තාමනාද කරලා තින්නේ. කොහමරි අපි අර කලින් ස්ටෝන් මයින් කරපු දන ටෙගියට පස්සේ එතන ස්කෙල්ටන් කෙනෙක් හිටියා. ඉතින් එයාටත් හායි කිව්වා. එයා තමයි මේ පළවෙනි මොන්ස්ටර්. එයාගේ මෙතන තව කෙනෙකුත් හිටියා. මම හිතුවේ එතන කීවයක් ඇති කියලා. හැබැයි එතන කීවයක් නම් තිබ්බේ නැහැ. එතන කීවයක් තිබ්බන ගොඩක් හොඳයි. අපි කීවයකට යන්න හදන නිසා ඊට පස්සේ විලේජ් එකට ගිහිල්ලා ඒකෙත් ඔය හාන මහාන කැවික්කට තමයි ඉඳලා තින්නේ. කෝල් මයින් කරගෙන කොහොම හරි අන්තිමේට නම් නිදා ගන්න රැ වෙලා තිබ්බා. සුන්දර උදෑසන ලස්සන දවසක්. කොහොම හරි එදා උදේ නම් මං හිතුවේ තර අපි වැඩේ කරන්න පටන් ගන්න. මේ වැඩේ මොකද්ද කිව්වොත් අය නාම එකක් හදාගන්න එක. ඉතින් ඒක හදාගන්න අපිට කීවෙකට හරි මොන මගුලකින් හරි අයන් හොයාගන්න ඕන. ඉතින් ඔහොම අයන් හොයාගෙන යද්දී අර අපි කලින් ජීවත් වෙවි හිටපු දන වලට මතකද දන්නේ පොඩි කේව් කැලක් ඔය එකක් තිබ්බා. ඒක හොයාගෙන තමයි ගියේ. අර අපි චිකන් කෙනෙක් මෙහෙම කියනකොට අපි අර වැඩිච්ච තැන. ඉතින් ඒක ඇතුලේ නම් කට්ටියකුත් හිටියා. මං කිසි මාමයක්වත් නෑ කරන්න දන්නේ. සීල්ඩක් හදාගත්තු එක ගොඩක් වැදගත් වුණා මේ කීව් එක ඇතුළට ගියාට පස්සේ. කොහොම හරි එතනින් ඉඳන් අයින් කර කර ඇතුළට ගිහිල්ලා එතන හිටපු මොන්ස්ටර් කෙනෙක්ට ගැහුවා. ඊට පස්සේ තව මොන්ස්ටර් කෙනෙක්ට ගැහුවා. ගගා ඉන්නකොට තත්ත්වය ටිකක් උස්සන්න වුණා. මන්න ඇති වෙල මැරේම තමයි කියලා. මොකද ආර් 3යි තිබ්බේ 3යි තිබ්බේ. කොහමරි අර සොම්බියාගේ හෙල්ත් එක ගොඩක් අඩු වෙලා තිබ්බ හින්දා හොදට ගියා. ඉතින් කොහමරි ඊටනුත් බේරලා යන්තම් ටෝච් එකක් ගහගෙන කැම ටිකක් තමයි කෑවේ. කැම ටිකක් ගාලා යන්න හම්බුන්නේ තව ස්කෙල්ටන් කෙනෙක් ආවා. කොහමරි එයාගේ වැඩිත් ඉවර කරලා අයන් හොයාගන්න තමයි බැලුවේ. හැබැයි කොච්චර හෙව්වත් අයන් නම් හම්බුනේ නැහැ. මහා අජූත කේව්වා. කොහමරි ඈතින් අයන් ටිකක් නම් පෙව්වා. මම හිතුවා අයන් ගොඩක් ඇති කියලා. හැබැයි එතනත් තිබ්බ අයන් 3. වැඩන්න. එතන වගේ නම් ඒ කේව් එක ඇතුළේම තිබ්බේ මේ අයන් 3 විතරයිද කොහෙද මම හිතන්නේ. ඉතින් ඒ වෙලෙදී මම දරන් හිටියේ නෑ ඒ 3 විතරක් තියෙන්නේ කියලා. එතනින් දැන් ඔයලා ගිහිල්ලා කොහමරි අන්තිමේදී අයන් හම්බුනේ නැති නිසා තිබ්බ කෝල් ටිකක් වගේ ගලව ගත්තා. ඉතින් ඊට පස්සේ ආයෙමත් අයන් ටිකක් හොයන්න බැලුවා. මොනවා කිව්වත් වැඩේ අතෑරලා නෑ. ඉතින් කොහමරි අන්තිමේට නම් එළියට ඇවිල්ලා. එළියට ආවට අපි වැඩේ සාර්ථක කරගන්න ලැබුණේ අයන් 3යි හම්බුනේ කිසිම වැඩක් නැහැ. ඉතින් ඊට පස්සේ ආයෙත් දිව්වා අපේ ගෙවල් පැත්තට. ඉතින් ඊට පස්සේ හිතුවා පොළොවේ යටමයින් කරන්න පටන් ගන්න. ඉතින් දොරකුත් හදාගෙන යනකොට ඩ්‍රවුල්ලා කට්ටියක් හිටියා. ඊට පස්සේ ඉතින් එතෙන්ටත් බායි කියලා ආයෙ ගියා ගොඩබිම් පැත්තට. ඩ්‍රවුල්ලා ලොකු ප්‍රශ්නයක්
උනේ නැති වුණාට ට්‍රයිඩන්ට් කාර් එක හිටියොත් විනාසයි. ඒක නිසා තමයි ඒ වැඩේ කරේ නැත්තේ. ඉතින් කොහොමද යන ගමන් තිබ්බ කෝල් ටිකක් මයින් කරගත්තා. ඉතින් ඊට පස්සේ මම වටේ ඇවිදිනකොට පොඩි ඌකාපාතයක් වැටලා මොකක් හරි ඒ වගේ තැනක් තිබ්බා. ඒක තුල ඇන්ටි කියලා තමයි හිතුවේ. ඉතින් ඊට පස්සේ ඒක තුලට ගියා. හැබැයි ඒක තුල කියලා වැදකට ඇති දෙයක් තිබ්බේ නැහැ. ස්කෙල්ටන් කෙනෙක් හිටියා. ඉතින් උටත් හායි කියන්න ගියා ආපු එකේ ඇරලා යන්න බැරි නිසා. මම එයාගේ වැඩේත් ඉවර කරලා එනකොට ආයෙමත් වැස්සක් පටන් කරගෙන තිබ්බා. හරි මට යවුනේ එළියට යන්න. හැබැයි එළියට යනකොට වයින් දෙකක් හම්බුණා. ඔව් එතනත් ඉවරලා තියෙන වයින් දෙක. ඉන් කොහමරි එතනින් බ්ලොක්ස් දෙකුත් ගහලා ඒ වයින් දෙක මයින් කරගත්තා. ඒ වයින් දෙක මයින් කරගෙන නම් ආයෙමත් ගොඩබිම් පැත්තට තමයි ගියේ. මොකද ආයෙමත් රෑ වෙලා තිබ්බා. රෑජාම එළියටලා ඉන්න එක හොඳ නැහැ කියලා හැමෝම දන්නවා. ඉතින් ඒක නිසා ඉක්මනට දුවලා ගියා විලේජ් එක පැත්තට. ඒ සැරේත් නිදාගෙන හිටපු හැඳකම නිදාගත්තේ. කොහමරි ආයෙමත් උදේම නැගිටලා අපේ වැඩේ ගන්න තමයි ගියේ. හැබැයි තාම සාර්ථක වෙලා නම් තිබ්බේ නෑ වැඩේ. ඊටසේ ආයෙමත් ගියා කේව් එකක් හොයාගන්න පටන් ගන්න. ඒත් කේව් එක නම් ඇත්තටම හම්බුනේ නැහැ. ඔව් කේව් එක නම් හම්බෙලා තිබ්බේ නැහැ. ඉතින් කොහමරි ආයෙමත් උම කැරකිලා ඇවිල්ලා තිබ්බේ අපේ ගෙවල් පැත්තටම ළමයි. අපේ ෆාම් එක පැත්තට. ඉතින් කොහමරි ගේ පැත්තට ගිහිල්ලා මට හිතුණා කේව් වෙන වැඩේ නම් හරියන්නේ නැහැ කියලා. මොකද දැන් මෙච්චරලා කේව් එක හම්බුන්නේ නැහැ. ඒක නිසා හිතුවා පහලට හැරුවොත් හොඳයි කියලා. මොකද එතකොට කේව් එක හම්බ වෙනකන් අපිට පහලට අරන් යන්න පුළුවන්. ඉතින් කොහමරි මම හාරන් යනකොට මට හිතුණා මම යනකොට රෑ වුණොත් එහෙම ගිය නැති වෙනවා කියලා. ඒකෙන් නම් වැඩක් නැහැ. කොහමරි ටෝච් එකක් හදාගන්න තමයි උඩට ගියේ. ටෝච් එකක් හදාගෙන ආයෙමත් අර අපි හාරපු හිල ඇතුළට ගියා. හිල නෙමෙයි මයින් එක කිව්නේ. කොහමරි පාඩට ආයෙමත් හාරගෙන ගියා. ඔහොම යනකොට මගේ පික් එකක් අල්ලලා ගියා. ඊට පස්සේ ස්ටෝන් වලින් පික් එකක් හදාගත්තා. ඉතින් මේ ස්ටෝන් පික් එකේනුත් ඔහොම මයින් කරන් ගියා ටික දුරක්. කොහමරි ටික දුරක් යනකොට මට හම්බුණා ජීවෝල්ඩ් එක. ජීවෝල්ඩ් එකකින් ඇත්තටම අපිට කිසිම වැඩකට නැහැ. ඉතින් කොහමරි එතන පොඩ්ඩක් වටේ හල්ලා බැලුවා කේව් එකක් ළඟපත් තියෙනවා කියලා බලන්න. දැන් වැඩක් උනේ නෑ. ළඟපාත කේව් එකක් තිබ්බේ නෑ. ඉතින් කොහමරි ආයෙමත් අපේ වැඩේ විදියට පහලට අරන්න පටන් ගත්තා. මම තව ටිකක් පහලට අරන් යනකොට මට හම්බුණා කේව් එක. අන්තිමේට එතනනම් කොහමරි අයන් ගොඩාක් තිබ්බා. කොහමරි ඒ ටික මයින් කරගන්න තමයි ඊට පස්සේ හදුවේ පරිස්සමට. ඉතින් අයන් මයින් කරන්න ඉස්සෙල්ලාම කරේ මං කිව්ව ටෝච් එකක් ගහන්න කියලා. ස්කිල් එකකුත් හිටියා. කොහමරි වැඩේ ටෝච් එකක් ගහගෙන ඒ අයන් මයින් කරන වැඩේ පටන් ගත්තා. ඉතින් කොහමරි එතන තිබ්බ අයන් කීපයකුත් ගලවගෙන ආයෙමත් ආවා. අපි හාරගෙන ආපු තැනට.
ඊට පස්සේ එතන පොඩි ප්ලැට්ෆෝම් එකක් හදාගෙන ඒ අයන් ටික ස්මෙල්ට් කරගන්න තමයි දුවේ. ඉතින් කොහමරි ෆර්නස් කීපයකට හදාගෙන කීපයක් කියන්නේ 3යි හැදුවේ. කොහමරි ඒ ටිකට අයන් ටික සහ කෝල් ටික සමානුපාතව බෙදලා දැම්මා. දැන් ස්පින්ටලා තිබ්බ අයන් වලින් ඉස්සලාම බුඩ් හදාගත්තා. ඊට පස්සේ හෙල්මට් දෙකක් හදාගත්තා. දැන් නම් අපි ටිකක් විතර ආරක්ෂිතයි. කොහමරි ඊට පස්සේ චෙස්ට් ප්ලේට් එකක් හදාගත්තා. හැබැයි ලෙගින් හදාගන්න අයන් මදි වෙලා තිබ්බා. ඉතින් ඊට පස්සේ ආයෙමත් ඒව මයින්ඩ් කරන්න තමයි ගියේ. ඉතින් ළඟම තිබ්බ අයන් ටික මයින්ඩ් කරගෙන ඉක්මනට ගියා චෙස්ට් ප්ලේට් එක හදාගන්න. ඉතින් අයන් ටික ස්මෙල්ට් වෙන්න දැම්මා. එතකන් අර තිබ්බ ෆයරස් දෙක ගලව ගත්තා. ඒ වගේම මෙතන කෝල් ටිකක් වෙනවා දැක්කා. ඉතින් මේ කෝල් එකත් ගලව ගත්තා. මොකද අපිට අයන් වගේ දේවල් ස්මෙල්ට් කරන්න කෝල් ඕන නිසා. කෝල් ඕන වෙන නිසා. කොහමරි තිබ්බ අයන් ටික අරගෙන ඒකෙන් ලෙගින් එක හදාගත්තා. කොහමරි අපි මේ වීඩියෝ එකේ කරන්න ආපු වැඩේ ඉවරයි. අයන් නාම එකක් හදාගත්තා. එතන මේක ලොකු දෙයක් නෙමෙයි. කොහමරි කමන්නේ ඊළඟ ටික නම් තියෙන්නේ ඊළඟ වීඩියෝ එකේ. ඉතින් ඒක බලන්න අනිවාර්යෙන් subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න. ඉතින් අදට ගිහින් ඉන්න සුබ දවසක්.